පටන් ගන්න මොනාරි කියහම් බම් මොකද්ද බම් පළවෙනි කොටේ මොකුත් නැහැ ඒ ඒක මොකක් වගේද උඹට හිස්නේ තනි කර හිස්කම තමයි හිස්කම සහ තනිකම එක තියෙන්නේ කියපම් හරිය පළවෙනි කොටුවෙන් පෙනෙන්නේ තනිකම සහ දුක්ගින්දර ටන් 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 දෙවෙනි කොටුවෙන් පෙනෙන්නේ කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ නේ අපිට කියන්න බෑ කවුද යකෝ බලපන් යක්ෂ පේනම දී ඇවිල්ලා ආලෝක යක්ෂයා බලන්නේ සුපිම්මතනි අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ ඒ වගේ සිතුවම් කරලා තියෙනවා බය වෙන්න එපා බලන්න සුපිම්මතනි ඇඟිලි 999 කීයදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි ඒ වගේම තාත්තිකෝ ඔබ සිතුවම් කළා තියෙනවා තොන්තිමලි ඔව් මයිද ඒවා තමයි එන්නකෝ මේ වගේ පාවි පළවෙනි කොට දෙක මොනවද බං අර වෙන්නේ හතරෙනි කොට එන්නේ නාලාගිරි වෙන්න ඕනේ ඔව් නාලාගිරි ඉන්නේ බලපන් අර පස්වෙනි කොටුවට ආවම තනි ඇට ඇඬෙනවා දශමන් මලක් වගේ යංකදයි අනේ කවුද බං පුතු මල්ලි අර විරුදු කියන එක අපේ ලොකම පුතා අල්ල පවුල් පිටින් මාව කන්න ඇවිල්ලානේ දෙයියනේ අයිසකයි ලටක් කොටි කවුද මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහමද හරිම මාන්දවිකයි නේද වින්වත්නි බලන්නේ ඉන්න පෙදරේරු පිළිමයම වල තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න ඇඟේ තියෙනවා සිමින්ති පාරවල් ඇවුනේ මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරු මේ දේවදත්තලු ආලෝක යක්ෂයා කිහිල්ල කනවා අර බලපංකෝ තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද බලපන් අර මොකද කියපන් එලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිරිට ගෝල් එකක් නෑ වෙන්න බෑ මේ මැද කොටුවේ ඉන්න මොහිනී පොඩි එකාට කිරි බෝනවා වගේ පේනවා කෙරවලේ කොටුවේ එක්කිනා ගල බිමට වට ගත්තා මෙන්න ආය ඉඳගත්තා මට පේන්නේ මගේ ඒ දෝෂයක් කිව්වා මම බැරම් පණ්ඩිතයා බාර ගන්න තුින්න ඕනේ